ප්‍රියයන් ඉන්නවනේ. ජීවිතේ කවදාවත් අනේක එක කරගෙන ප්‍රියතමයෝ දෙක කරගන්න එපා. සමහර තාත්තලා ඉන්නවා ඔපිස් සැරිලා එනවත් එක්කම නා ගන්නවා නේ. ආපහු යනවා 2 3 මේක. ආපහු රෑ 10ට 11ට බලනකොට කොහේ හරි පාටි එකට යනවා නේ. ගමේ විදිහටම කියන්නද? බිරිඳයි දරුවෝයි එක්ක බත් ටිකක් කාලා ගෙදර ඉන්න තියෙන වෙලාව පිටස්තරයෝන්ගේ විනෝදයට වැය කරන්න එපා. පිටස්තරයෝන්ගේ සමහරක් පිටස්තරයෝ කියලා මම මේ අනේක පෙළනවා අපහසුතාවයට පත් කරනවා නෙමෙයි පිට පුද්ගලයෝ ගේ සතුට වෙනුවෙන් දරුවොත් එක්ක බත් ටිකක් කාලා ඉන්න තියෙන වෙලාව නැති කරන්න එපා. තරුණයොන්ට කියන්නේ මම මේ අම්මා තාත්තා එක්ක බත් ටිකක් කාලා ගෙදර ඉන්න තියෙන වෙලාව කොල්ලොත් එක්ක ආතල් ගන්න එපා. එකට වෙනම වෙලාවක් තියෙනවා වෙනම අවස්ථාවක් තියෙනවා. අම්මා තාත්තා එක්ක ඉන්න බලන්න. මොකද මරුණට පස්සේ අඬලා තේරුමක් නැහැ. ඒකයි. අර මරුණට පස්සේ කියනවනේ අර මොකටද විශේෂත්වය දක්වන්න ඕනේ. ජීවත් වෙලා ඉන්නකොට. තමන් ළඟ ඉන්න කට්ටිය නැති වෙන්න කලින් යුතුයකම් ටික කරන්න. එහෙම බොහෝ දේවල් කරලා තිබ්බ හින්දා අදටත් දුක නැහැ. දුකයි. නමුත් අපෙන් මොකුත් වැරද්දක් උනේ නැන්නේ කියන එක මගෙන් අඩුපාඩුවක් උනේ නැන්නේ කියන එක හෘද සාක්ෂියට එකඟව හැම කෙනෙකුටම මතක් වෙන්න ඕනේ. එහෙම මතක් නොවුනහම තමයි අඩුපාඩු වෙලා තිබ්බහම තමයි අපරාධෙනේ කියලා හිතෙන්නේ.